මට හිතුණා දැන් වැඩ යන ගමන් vlog එකක් කරන්න ඕන කියලා. මේ තියෙන ඉතින් මං යන පාර මං ඉන්නේ සතුවල නතර වෙලා. ඔය ඉන්නේ ඉතින් මං තමයි. බස් එකට නැග්ගා. නැගලා ඉතින් ෂේප් එක යනවා වටේට පොඩි වීඩියෝ කෑල්ලක් අරගත්තා. ඊට පස්සේ බස් එකෙන් බෑලා. ඔය ඉන්නේ මෙට්‍රෝ එකට යන ගමන්. මෙට්‍රෝ යන පාරේ ඉතින් පොඩි වීඩියෝ එකක් ගත්තා අතර වටේට. මම ඉතින් අද වැඩට යන්න ගත්තේ එදා කියන්නේ ඩුබායි වල තියෙන නිවාඩු දවස් ටිකක්. ඒතකොට අපිට කාර් ලිෆ්ට් එකෙන් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපි ඔක්කොම ඉතින් යන්න ඕනේ ඉතින් වැඩට ට්‍රෑම්ප් එකේ මෙට්‍රෝ එකේ බස් එකේ තමයි යන්න ඕනේ. මම මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලා පොඩ්ඩක් මෙතන බෝඩ් එකේ තියෙන බැලුවා කොයි පැත්තද මෙට්‍රෝ එක යන්නේ කියලා. ඉතින් දැන් ඉතින් මෙට්‍රෝ එකට යනවා. ඉතින් මෙතනින් නැගලා කොහරි යනකොට හතර වටේ පොඩි වීඩියෝ ටිකක් කරගත්තා. එතනට යද්දිම එක මෙට්‍රෝ එකක් යනවා. ඉතින් අපිට නැගන්න බැරි වුණා. කොහොමද බයින්ද දැන් නැහැ. මෙතිත් විනාඩි 5න් පාට මෙට්‍රෝ ස්ටේෂන් එකට මෙට්‍රෝ එනවා. ඉතින් ඊළඟ මෙට්‍රෝ එක නම් පොඩ්ඩක් බලන් ඉන්නවා. ඉතින් හතර වටේ ඊට පස්සේ කොහමද මම මෙට්‍රෝ එක ආවා. අපි නැග්ගා මෙට්‍රෝ එකට. නැගලා ඉවරලා ඒක ඇතුළෙත් එනකම වින්ඩෝ එකෙන් පොඩියට වීඩියෝ ටිකක් කරගත්තා. ලස්සනට තියෙන අවුලක් නැහැ. ඉතින් එහෙම ෂේප් එකේ පළවෙනි පාර නෝග් එකක් කරන්නේ. වටේට ෆෝන් එක කොට කරකවලා හොඳ වීඩියෝ එකක් ගත්තා බලන්න. එහා පැත්තේ බිල්ඩින් මේ පැත්තේ පාරවල්. මෙට්‍රෝ එක නැගලා ඉතින් බිල්ඩින් පාර දිහා බලාගෙන හිටම මම කල්පනා කරේ කොහොමද මෙච්චර ලොකු කාන්තාරයක මේ වගේ වැලිය ගොඩක් අස්සේ කොහොමද මෙච්චර බිල්ඩින් ගෙවුවේ කියලා දැන් මම කල්පනා කරේ. ඉතින් කොහොමද ඉතින් බිල්ඩින් ගන්න ඇති ඉතින්. ඒවා ඉතින් අපි දන්නේ නැහැ. මොනවත් ලස්සනට තියෙනවා. ඉතින් මේ දවස්වල පට්ට විදිහට රස්නේ. ඒක දන්නවා ඔක්කොම ඉතින් ඩුබායි ඉන්න කට්ටිය. සාමාන්‍යයෙන් කාර් ලිෆ්ට් වැඩ කරනකොට නම් වැඩට යද්දි සාමාන්‍යයෙන් විනාඩි 20ක් ඇතුළත කොහමද 30ක් ඇතුළත අපිට වැඩට යන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ඩුබායි වල නිවාඩු දවස් ටිකක් තියෙනවා. මේ දවස් දෙකක් විතර අපිට කාර් ලිෆ්ට් එක වැඩ කරන්නෙත් නැහැ. ඒ නිසා මොන ආකාරයෙන්ද අපි ඉතින් ඔය පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් වල යනකොට යනවා ඉතින්. ඒ කියන්නේ ඉතින් වෙනදා නම් වැඩට යන්න අපි පැයකට කලින් නැගලා ලෑස්තිලා බස් එකට නැගන්න පුළුවන්. ඒත් මේ දවස්වල වැඩ කරන්නේ නැහැ නේ. ඉතින් කියන්නේ නිවාඩු දවස් දෙකේ වැඩ කරන්නේ නැහැ ඔය කාර් ලිෆ්ට් අපිට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන්. අපි ඉතින් ඔය පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් වල යද්දී ඉතින් පැය දෙකකට දෙකමාර කලින් නැගිටලා ඉතින් බස් එක අල්ලගෙන ඉවරලා මෙට්‍රෝ එකේ නැගලා ආය යන්න ඕනේ ඉතින් වැඩට. මොන වුණත් වැලිපුරන කාන්තාරය ASCII වුණත් අතරින් පතර ගස් කොළන් එහෙම පේන්න තියෙනවා. ඉතින් පොඩ ඒ ටිකත් බලාගෙන ඉතින් යාළුවොත් එක්ක පොඩි කයියක් ආගෙන ඉතින් මෙට්‍රෝ එකේ නම් සීට් නම් තිබ්බේ නැහැ. අපි සීට් නැතිඳ හිටගෙන ඉවරලා මට නම් ගොඩක් අමාරු හිටන් යන එක. කලින් දවසේ ලිෆ්ට් එකේ ක්ලෝසින් එකක් කරලා තිබ්බේ. ක්ලෝසින් කරලා ඉවරලා ඉතින් උදේම නැගිටලා වැඩට ගියන්නේ. ඉතින් අපි මැරුවා වගේ තමයි. ඉතින් දන්නවනේ. දැන් ඉතින් ලාස්ට් වෙන ඉතින් බහින්න කලින් මෙට්‍රෝ එකේදී ඉතින් ඇනවුස්මන්ට් එකක් දෙනවා ඊළඟ ස්ටේෂන් එක මොකද්ද කියලා. ඉතින් මෙට්‍රෝ එකෙන් බහැලා දැන් ඉතින් හිමීට පල්ලයට ඇවිදගෙන යන්න ඕනි. කට්ටිය ඉතින් පොලිමට යනවා. ඉතින් දැන් එතනින් යන ගමන පොඩි හතර වටේට පොඩි වීඩියෝ එකක් ගත්තා ආයිසරයක්. යන ගමන් වීඩියෝ කරගෙන දැන් ඉතින් මෙතනින් බැස්ස වුණත් තව යන්න ඕනේ. මෙතනින් බහැලා අපි යන්න ට්‍රෑම්ප් එකේ. ඔන්න දැන් ඉතින් මෙට්‍රෝ එකකින් බහැලා ට්‍රෑම්ප් එකට යන පාර මේක තමයි. ඉතින් ට්‍රෑම්ප් එකට ඉතින් ඇවිදන් යනවා ඉතින් ෂේප් එකේ. අමාරුත් එක්ක මේක අස්සේ නම් ඉතින් රස්නේ නෑ. මෙට්‍රෝ එකෙන් ඉතින් එළියට ගියාට පස්සේ පට්ට රස්නේ ඉතින්. මම මෙතනින් යනකොට නම් දැක්කේ ඉතින් මේක රේසින් ට්‍රැක් එක වගේ පොඩ එතන වඩා නතරලා එතන පොඩ වීඩියෝ කරා. වීඩියෝ කරලා ඉතින් සාමාන්‍ය මෙතන ගොඩක් මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇවිදින්න ඕනේ නෑ. ඒකේ තියෙන මේ වගේ පොට්ට ඉතින් ඒ වලින් යනවා. දැන් ඉතින් ට්‍රෑම්ප් එකට පඩිපෙළේ ෂේප් එකේ හිමීට බහැලා යනවා. ඉතින් ට්‍රෑම්ප් එක අල්ල ගන්නත් එපයි. ට්‍රෑම්ප් ස්ටේෂන් එකට ඇවිල්ලා දැන් ඉතින් එතන ඉන්ට්‍රස් එකෙන් ඩෝ එක ඉතින් ඔටෝ ඇරෙනවා. දැන් ඉතින් මං යන්නේ දැන් අපි කාඩ් එක පංච් කරන්න එපයි ට්‍රෑම්ප් එකට නැහින්න කලින්. කාඩ් එකත් පංච් කරලා ඉවරලා ඒම ෂේප් එකේ බැලුවා ට්‍රෑම්ප් එක එනවද කියලා. එමින් ගම බැලුවා මේ වගේ මැෂින් එකක් තියෙනවා. තාම මම මේ මැෂින් එක යූස් කරලා නැහැ. යූස් කරනකොටම පෙන්නන්නම් යූස් කරන වෙලාවට කොහොමද යූස් කරන්න කියලා. ගොඩක් කට්ටිය නම් දන්නවා ඇති. ට්‍රෑම්ප් එක ආවා. දැන් ට්‍රෑම්ප් එක නැගිටලා ට්‍රෑම්ප් එකෙත් ෂින්ඩෝ ෂීට් එකක් හම්බුණා. මම ඉතින් වාඩි වුණා. යාළුවා කොබට වීඩියෝ කැල්ලක් ගනින් කියලා දෙන්නත් එක ගත්තා.
ඊට පස්සේ වින්ඩෝ එක අයිනේ තියෙන ෂේප් එකේ ග්ලාස් එක ගා ෆෝන් එක තියලා යාළුවත් එක්ක කතා කරගෙන ගියා. ඉතින් මේක ෆොටෝ වීඩියෝ එනවනේ. ලස්සනට තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මෙට්‍රෝ ගණන් උඩින් යන්නේ ට්‍රැම්ප් එක යන්නේ සාමාන්‍යයෙන් පාරේ. ඒ කියන්නේ පාරේ සාමාන්‍යයෙන් යනවා. ඉතින් පාරේ තමයි අර සයිඩ් එකේ හදලා තියෙන යන විදියට. සාමාන්‍ය ට්‍රැම්ප් එක යන්නේත් ඔය පාරේ වාහන යන මට්ටමින් ඉඳලා ෂේප් එකත් වීඩියෝ කරගත්තා. ඒකේ පේනවා ඉතින් ඔය ට්‍රැම්ප් එක යද්දි ඉතින් ලස්සනට වාහන ටික නතර කරලා තියෙනවා. කල් ලයිට්ස් වල වරවට නතර කරලා තියෙනවා. ඒකත් බලාගෙන ඉතින් ට්‍රැම්ප් කොහරි මම වැඩ යන කලින්ට කොහොම ට්‍රැම්ප් ස්ටේෂන් දෙකක් පාස් කරන් තමයි යන්න ඕනේ. ඒ ට්‍රැම්ප් ස්ටේෂන් උත් වීඩියෝ කරගෙන ඉතින් එහෙම ගියා. ඉතින් කතාවක් දාගෙන මේ මෙට්‍රෝ නම් හයියෙන් යනවා. ට්‍රැම්ප් එක පොඩ්ඩක් ස්ලෝ එකේ තමයි යන්නේ. ඉතින් යනකොට අවුලක් නැහැ. ඉතින් වෙලාවට කලින් කොහොම හරි වැඩට යන්න try කරන්න ඉතින්. ඉස්සෙල්ලා නම් මෙට්‍රෝ ගේනකොට නම් සීට් එකක් හම්බුන්නේ නැහැ. ෂේප් එකේ ට්‍රැම්ප් එකේ එනකොට නම් සීට් එකක් හම්බුණා. වින්ඩෝ එක අයිනෙම මීට වාඩි වෙලා පොඩි රෙස්ට් එකේ ඉතින් වාඩිලා ආවා. ඉතින් දැන් ඉතින් ඊළඟ ස්ටේෂන් එකෙන් මට බහින්න ඕනේ. ඉතින් බැලලා ඉතින් වැඩට යන්න එපා. ඉතින් මොනවා කරන්නද? වැඩත් කරන්න ඕනේ. නැත්තම් අපිට ඉතින් පඩියක් හම්බෙන්නේ නැහැ වැඩ හරි නැත්තම්. දුබයි ඉන්න අපිට ඉතින් මේ ජොබ් එක තමයි ඉම්පෝටන්ට් ඉතින් වැඩියෙන්ම ඉතින්. ඉතින් ට්‍රැම්ප් එකේ ඔන්න බැස්සා බැහැලා ඉතින් ඇවිදගෙන ෂේප් එකේ දැන් එළියට යනවා. ඉතින් මෙතන තමයි බැස්ස ගම මෙතන ටිකක් දුරට ගියාට පස්සේ වැඩ කරන තැන තියෙනවා. දැන් ඉතින් මෙතනත් ඉතින් කාඩ් එක පංච් කරන්න ඕනේ. එන්ට්‍රි එකේ එක්සිට් එකේ කාඩ් එක මෙට්‍රෝ ට්‍රැම්ප් එකේ පංච් කරගෙන නැත්නම් ඉතින් ඩුබයි ගවර්න්මන්ට් එක අපිට ෆයින් එකක් ගන්නවා. ඒ ෆයින් වලට අපිට දඩ ගෙවන්න ඕනේ නැහැ නිකන්. ඒ නිසා මේ නීති වලට අනුකූලව ඉතින් අපි කාඩ් පංච් කරලා ඉතින් යනවා. දැන් ඉතින් ෂේප් එකේ එළියට යන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් එළියට ගියාට පස්සේ නම් පට්ට අවුව. දැන් අපි ආපු ට්‍රැම්ප් එක දැන් එහෙම යනවා. දැන් ඉතින් මෙතනින් බැහැලා මම දැන් කහිර පැන ගන්න ඕනේ. දැන් කහිරෙත් පනිනකොට අපි ඉතින් කල් ලයිට් වලට බලලා හරියට පාර පයින්න ඕනේ. මේ ඉන්නවා ෂේප් එකේ හතර වටේට පොඩි වීඩියෝ එකක් ගත්තා. මෙතන තමයි මම වැඩ කරන තැන. ඉතින් තැන කියන්නේ පොඩ්ඩක් තව යන්න ඕනේ. කායරේ කල් ලයිට් එක දැන් තාම රෙඩ් එකේ තියෙන්නේ. දැක්කනේ වාහන යනවා. කවුරුත් පයින්නේ නැහැ කල් ලයිට් එක නැතුව. කල් ලයිට් එකෙන් පාර පැනගෙන ඔන්න ඉතින් මම වැඩ යන්න කලින් ඉතින් මේ ඔය ඉන්නේ මං තමයි. හොඳට බලාගන්න. මේ බේස්මන්ට් එක අස්සෙන් ඉතින් එහා පැත්තට යන්න ඕනේ JBR එකට. මම වැඩ කරන JBR එකේ JBR Resident 2 එකේ. ඔන්න ඉතින් එළියට ආවා. මෙතෙන් තමයි ඉතින් මං වැඩට යන්නේ. ඉතින් මෙතනින් හැමදාම ඉතින් යන ගමන් ඉතින් හතර වටේ බලාගෙන මොනවද තියෙන්නේ කියලා බලන් යනවා. ඉතින් මේ මං ඉන්න වැඩ කරන JBR Resident 2 එකේනේ. එතන ගොඩක් රෙස්ටෝරන්ට් එහෙම තියෙනවා. ගොඩක් ලස්සනයි. ඉතින් මේ පැත්තේ ගොඩක් ටුවරිස්ට්ලා මේ පැත්තට එනවා ඉතින් විසිට් කරගන්න. ගොඩක් මේ මෙතන ඉන්නේ ගොඩක් ෆොරිනර්ස්ලා තමයි මේ ඒරියා එකේ ඉන්නේ. ඉතින් ඉස්සරහට ඉතින් පස්සේ හැරලත් පොඩි වීඩියෝ එකක් ගත්තා. එතන සුෂි ආර්ට් එක තියෙනවා යා පැත්තේ. ඊට පස්සේ ඒලියන් බර්ගර් එක තියෙනවා. ඊට පස්සේ ඉතින් වැඩට යන්න කලින් පොඩ්ඩක් ෆ්‍රෙෂ් අප් වෙලා යන්න බෑ. පොඩ්ඩක් මූණ හොදගත්තා. ඉතින් ෆෝන් එක පැත්තකින් තියලා මූණ හොදගෙන පොඩ්ඩක් මූණ වැඩ බලාගෙන ඉතින් දන්නවනේ ඉතින් එහෙම ඉතින් හිටියා. ඉතින් පොඩ්ඩක් අවුලක් නැහැ. ඉතින් දැන් යන්න වැඩට ඉතින් මතක් වෙද්දි ඉතින් වැඩට ගිහලා ඉතින් ගොඩක් වැඩ තියෙනවා කරන්න. ඉතින් දන්නවා රෙස්ටෝරන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරන කට්ටිය ඉතින් කොහොමද කියලා. සාමාන්‍යයෙන් මේ දවස්වල නම් බිස් තිබ්බේ නැහැ. ඒ වුණාට මේ නිවාඩු දවස් ඉඳලා කොහොමත් ක්ලෝසින් ෂිෆ්ට් එක කට්ටියට වැඩ වැඩි. කස්ටමර්ස්ලා එනවා. වීඩියෝ කර කර ඉන්න ගමන් ෆෝන් එක වැටලා ඉතින් සීලම පැත්තකට මොන පොඩ්ඩක් පිදගත්තා. බැලුවා. ඊට පස්සේ ෆෝන් එක ආයි ෆෝන් එක ඇඩ්ජස්ට් කරගත්තා. ඇඩ්ජස්ට් කරගෙන මූණ පීදගෙන දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ වැඩට. ඉතින් දන්නේ නැති ඉතින් පොඩ්ඩක් කන්නඩියක් හමුනට තව පොඩි වීඩියෝ පාරක් සෙල්ෆි එකක් මේ ෆොටෝ එකක් එම ගහනවානේ. සෙල්ෆි නෙමෙයි ෆොටෝ එකක් එම ගන්නවා. මිරර් වීඩියෝ එකක් ගත්තා. මං ඉතින් මෙතන තමයි වැඩ කරන්නේ. ඉතින් මේ මගේ රෙස්ටෝරන්ට් වැඩ කරන රෙස්ටෝරන්ට් එක ඉස්සරහා පැත්තේ එතන පොඩි ෆොන්ට් එකක් වගේ එකක් තියෙනවා. මේ තියෙන වැඩ කරන රෙස්ටෝරන්ට් එක රෝසස් තායි JBR. එතන පොඩි වීඩියෝ එකක් ගත්තා. දැන් ඉතින් රෙස්ටෝරන්ට් එක ඇතුළට යන්න ඉතින් ෂේප් එකේ වැඩ ටික පටන් ගන්නත් එපා. ගියාට පස්සේ ඉතින් යා ගිලිවලා ඩ්‍රෙස් එක චේන්ජ් කරගෙන
අද නම් මං යනකොට මෙතන කවුරුත් නැහැ. වෙනදට යනකොට ඉතින් ඩිලිවරි රයිඩර්ස්ලා මේ හරි ඉන්නවා. ඉතින් තමයි රයිඩර්ස්ලා ඕඩර්ස් ටික පිකප් කරගන්න. ඕඩ ඉතින් චෙෆ් කෙනෙක් වැඩ පටන් අරන්. ඉතින් දැන් ඉතින් ෆෝන් එක පැත්තෙන් තියලා ෂේප් එකේ මගේ යුනිෆෝම් එක දාගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. යුනිෆෝම් එකක් දාගෙන ඉතින් ෂේප් එකේ ඉතින් වැඩට යනවා ඉතින්. මෙතන තමයි ඉතින් අපේ රෙස්ටුරන්ට් එකේ ස්ටාෆ් එකේ ලොකර් ඔක්කොම තියෙන ඒරියා එක ඉතින්. මෙතන ඉතින් දැන් ඉතින් ඇඳුමත් මාරු කරගෙන ඉතින් එයාට මෙයාට යනවා. ඉතින් චෙෆ්ලෙන් බලනවා මොනවද කරන්නේ කොයි කැමරාවත් ඔන් කරගෙන කියලා ඉතින්. ෂර්ට් ඇත්තට ටී-ෂර්ට් ඇත්තට කරගත්තා. දැන් බෙල්ට් එකත් සෙජස් කරගෙන ලොකර් එක කරලා සපත් දෙකත් එළියට දැන් සපත් එකක් දාගෙන වටපිටාවට බැලුවා. ටයිම් එකත් වට බැලුවා පාරක් වෙලා නැති කියලා. ඔලක් නැහැ ඉතින්. අද නම් වෙලාවටත් කලින් අද වැඩට ඇවිල්ලා තියෙන්නේ ඉතින්. දැන් ඉතින් වැඩට යන්න තමයි තියෙන්නේ ඉතින්. ඒ මනකම ඉතින් යා පැත්ත රෙස්ටුරන්ට් එකේ යන්න මේ කියාරයක්ද ඉතින් පොඩි වීඩියෝවක් දැම්මා. ඒ ගෙල්ලත් බලනවා මොකද වීඩියෝ කරන්නේ කියලා. ඒ ගෙල්ල කියනවා අන්තිමට මේ වීඩියෝ එක දාන්න එපා කියලා ඉතින් මං ඉතින් දැම්මා ඉතින්. මම ඉතින් ඔතෙන් යන ඉතින් කඩේ තමයි සිස්ටම් මගේ වැඩේ තියෙන්නේ. ඉතින් මං ඉතින් වැඩ කරන ගමන් ඉතින් කට්ටියට වීලු කරගෙන මං ඉතින් වැඩ කරගෙන හදල්ලේ ඉන්නවා ඉතින්. මං ඉතින් අර ටෙන්ෂන් එකේ වැඩ කරන ඩයල් එකකුත් නේ වැඩ කරන තැනත් ඉන්න. ඉතින් මට රිලැක්ස් එක වැඩ කරන ඩයල් එක මං තමයි ඉතින්. අපේ එතනින් දැන් පාස් වුණේ අපේ ඉන්න රෙස්ටුරන්ට් එකේ හෙඩ් චෙෆ්. ඔක්කොමත් ඉතින් ෆ්‍රෙන්ඩ්ලිගේ වැඩ ටික කරන් යනවා. දැන් ඉතින් ඒප්‍රන් එකක් යට ගහගෙන ඇඩ්ජස්ට් කරගත්තා. දැන් ඉතින් අඩුවට තියෙන නේම් ටැග් එක තමයි. නේම් ටැග් එකක් දැන් හොයනවා ෂේප් එකේ බෑක් එකේ කොහෙද තමල්ලට පර්ෆියුම් ටික ගාගත්තා. පොඩ්ඩක් යන්න ප්‍රෙස් අප් එකේ හතර වටේම ස්ප්‍රේ කරගත්තා. බෑග් එකට දාගත්තා. අන්න නේම් ටැග් එක අන්න බාන්නේ ඒක ගහගත්තා. ඇඩ්ජස්ට් කරගත්තා. කොණ්ඩෙත් පොඩ්ඩක් හදාගත්තා. ඔක්කොම හරි. එහෙනම් ඔක්කොම ටික හරි. ඉතින් දැන් ඉතින් ෂේප් එකේ වැඩට යන්න තියෙන්නේ. ආයෙ දවසක ඉතින් තව පොඩි vlog වීඩියෝ එකක හම්බෙමු.